ඉතින් කොහොමද ඔයාලට ආයිබන් කියලා පිළිගන්නවා SL Gadget YouTube channel එකට. ඉතින් ඔයගොල්ලන්ට මතකද මම මීට මාසෙක කලින් වීඩියෝ එකක් දැම්මා. එක දිගට වීඩියෝස් ගේනවා කියලා. ඇත්තට මේක බොරුවක් නේ. ඉතින් එහෙම වුණොත් එහෙම නේද? මට වීඩියෝස් එක දිගට ගේන්න බැරුණා. ඇත්තටම නංගිල වලලා මගේ මේ යන වැඩ ටිකයි ඊට පස්සේ කරන වැඩත් එක්ක එක දිගට වීඩියෝස් දාන්න මට ගොඩාක් අමාරුයි. හැබැයි මම ඔයගොල්ලන්ට try කරනවා අද ඉඳන් හරි එක දිගට වීඩියෝස් දාන්න. මොකද ගොඩක් කට්ටිය අහලා තිබ්බා NVQ ගැන, ඊට පස්සේ ඩිප්ලෝමා ගැන, රට යන තියෙන පාත් ගැන, ජොබ් වේකන්සි, ඉන්ටර්න්ෂිප්ස් මේ වගේ ගොඩාක් දේවල් ගැන වීඩියෝස් මගේ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඊයේ කමෙන්ට්ස් ටික බලනකොට ඉතින් මට හිතුණා ආයි වීඩියෝ සීරීස් එක දවසක් කර දවසක් බලනවා මම කොහොම හරි කරලා ඔයාලට ගේන්න ඕනේ කියලා. හැබැයි ඔයාලගෙන් මට පුංචි සපෝට් එකක් උනේ ඇත්තටම. ඔයාලගේ ඉන්නවනම් දැන් අපි වීඩියෝස් දාන්නේ කොහොමද කට්ටියට A levels වල ඉන්න ළමයින්ට, කැම්පස් වල ඉන්න ළමයින්ට, ජොබ්ස් කරන කට්ටියට, ඊට පස්සේ ගත්තොත් එහෙම ඉන්ටර්න්ෂිප්ස් කරන කට්ටියට. ඉතින් මෙන්න මේ වගේ කට්ටියනේ. ඉතින් ඔයාලගේ වගේ කමියුනිටිස් ඉන්නවනම්, ඒක කමියුනිටි ඉන්නවනම්, ගෲප්ස් තියෙනවනම් අපේ channel එක පොඩ්ඩක් share කරන්න. ඒ වගේම තමයි subscribe කරන්න. මොකද ගොඩක් channel එකේ reach එක බහලා තියෙන්නේ. මොකද ගොඩක් දවසක් වීඩියෝස් දැම්මේ නැති ඉඳන් එහෙනම් අනිවාර්යෙන්ම මේක බලන කෙනෙක් නම් වීඩියෝ එක share කරලා subscribe කරන්න. හරි අපි එහෙනම් අද වීඩියෝ එකට ගොඩක් කට්ටිය අහපු එකකට තමයි අදත් මම වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙන්නේ. බේකින් කෝස් එහෙම නැත්නම් කියන අපි බේකරි කෝස් ගැන අද කතා කරනවා. එහෙනම් යන් අපි වීඩියෝ එකට වීඩියෝ එක ඉස්සෙල්ලා ආයි මතක් කරන්න ඕනි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා share කරන්න. යන් අපි වීඩියෝ එකට. ආයිබන් පිළිගන්නවා. සම්පූර්ණ business ideas මොකද්ද? මේ කෝස් එක register වෙන්නේ කොහොමද? මේකෙන් වැදගත් හරනංගල මල්ලා ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා ඔයගොල්ලන්ට අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ බේකින් කෝසස් ගැන කියලා. ඉතින් මේකේ වටපිටාව ගැන වැඩි හිතන්න එපා. මම මුකුත් සෙටප් එකක් නැහැ. ඔය කැමරාව වටවගෙන තමයි මේ වීඩියෝස් ටික කරන්නේ. මොකද ඔයාලට මේකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන් හින්දා. මම මේ වීඩියෝස් දෙක තුනක් මෙහෙම කළා. මෙතනින් පස්සේ මම එළියට ගිහිල්ලා වීඩියෝස් ටිකක් කරන්නම්. මොකද ඔයාලට ඒක ඊට වඩා බලන්න පොඩ්ඩක් ලස්සන වෙයි කියලා හිතනවා. හරි ඉතින් බේකින් කෝසස් ඉතින් ඔයාලා මම මුලින්ම මුල් පාඩේ කතා කරනවා බේකින් කෝසස් කරන එකේ ඔයාලට තියෙන වැදගත්කම බේකින් කෝස් කරන එකේ ඔයාලට තියෙන වැදගත්කම තමයි මේක ඇවිල්ලා හොඳ ලංකාවේ වගේම තමයි වෙනත් රටවල් වල ඔස්ට්‍රේලියා නිව්සීලන්ත UK යුරෝප් රටවල් වල පිළිගත්ත හොඳ ස්කිල් එකක් හොඳ ඩිමාන්ඩ් ස්කිල් එකක්. ඉතින් ඔයාලා අවුරුදු 18ත් අවුරුදු 25ත් 28ත් 27ත් වගේ ඉන්න කෙනෙක් නම් ඔයාලා මෙන්න මේ බේකින් කෝස් එක සර්ටිෆිකේට් කෝස් එකක් ඩිප්ලෝමා කෝස් එකක් එහෙම නැත්නම් හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් කරලා තියාගත්තොත් ඔයාලට අනාගතයේදී ඔය වගේ රටවල් වලට ගිහිල්ලා හොඳ සැලරි එකකට ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ජොබ් එකක් කරන්න නම් ලංකාවේ තියෙන ඉන්ස්ටිටියුට්ස් මොනවද? හොඳ බේකින් කෝස් එකක් කරන රටවල් වල පිළිගන්න බේකින් කෝසස් මොනවද කියන එක තමයි අද මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක මම කතා කරන්නේ. රයිට්. ඉතින් මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගේනවා. ඒ වගේම තමයි ඉන්ස්ටිටියුට්ස් ගැන කතා කරනවා. හැබැයි මේ එක ඉන්ස්ටිටියුට්ස් එකක ප්‍රොමෝෂන් නෑ නෙමෙයි. මොකද ප්‍රොමෝෂන් ගන්න තරම් අපේ channel එක තාම රීච් වෙලා නෑ. අපි හැබැයි එක දිගට වීඩියෝස් දාලා බලමු මොකක් හරි හොඳ වැඩක් කරමු ඉස්සරහට. හරි. මම මුලින්ම ගෙනහලා තියෙන ඉන්ස්ටිටියුට් එක තමයි මේක අපි ගොඩක් වීඩියෝස් වල කතා කරනවා තියෙනවා ප්‍රීමා බේකින් ස්කූල් එක. මේකේ ඩිප්ලෝමා කෝසස්, සර්ටිෆිකේට් කෝසස්, ඒ වගේම තමයි ගොඩක් රේන්ජ් එකක් තියෙන කෝසස්. අපි බලමු ප්‍රීමා බේකින් ස්කූල් එකේ මොනවද තියෙන කෝසස් කොච්චර ගාණක් යනවද? ඒ වගේම තමයි ඔයාලට කොහොමද මේවා කරන්න කියලා. යන් අපි එහෙනම් ස්ක්‍රීන් රෙකෝඩ් එකට. ඉතින් guys ප්‍රීමා බේකින් ස්කූල් එක මේක ගත්තොත් එහෙම මේකේ කෝසස් ගොඩක් ඔයාලට තියෙනවා කරන්න. උදාහරණයක් කිව්වොත් එහෙම ඩිප්ලෝමා කෝස් වෙන්න පුළුවන්. ඊට පස්සේ සර්ටිෆිකේට් කෝසස් ඒ වගේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. රයිට් මම මේ පෙන්නන්නේ ප්‍රීමා බේකින් ස්කූල් එකේ වෙබ්සයිට් එක. ඔයාලට බලා ගන්න පුළුවන් courses and certificate we offer කියලා තියෙනවා. age එක above 16. හරිද? ඒ වගේම තමයි මෙතන time duration ඒවා දීලා තිනවා. ඒවා වැඩිදුර විස්තර. ඔයාලා බලන්න මෙතන diploma courses ඒ වගේම තමයි certificate courses ඊට වගේ තමයි customized courses කියලා තියෙනවා. අපි යන් diploma courses වලට. right. diploma courses වලට ගියාට පස්සේ මෙතන ඔයාලට විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. guys මේ ඩිප්ලෝමා කෝස් එක තමයි මේගොල්ලෝගේ වැදගත්ම එක. මේක තමයි මම අර කිව්වා වගේ වෙනත් රටවල් වල පිළිගන්න ලොකු පිළිගැනීමක් තියෙන කෝස් එක. right. ඉතින් ඩිප්ලෝමා කෝස් එක ගත්තොත් එimhe DIB කියලා තියෙනවා. ඒ කියන්නේ බේකින් කෝස් එක. ඒක මේකේ levels 3, levels 2, levels 1 කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක සම්පූර්ණයෙන්ම complete කරන්න පුළුවන්. මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන පෙන්නනවා කොච්චර කාලයක් යනවද කියලා. මට මතක විදිහට 14 month ඒ කියන්නේ මාස 14ක් වගේ තමයි තියෙන්නේ. මට හරියට මතක නැහැ. හැබැයි ඔයගොල්ලෝ මේගොල්ලෝන්ගේ වැඩි දුස්තර ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ contact number එකට කතා කරලා. හරිද? මෙතන hours වලින් තමයි දීලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති total hours දැන් මේකේ diploma in basic එකට තියෙනවා total hours තියෙනවා 312ක් ඒ වගේ තමයි. මේ තියෙන contact numbers ළමයි ඔයාලෝ contact numbers වලට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
හරි. ඉතින් මේක තමයි ඩිප්ලෝමා කෝස් එක. ඊට අමතරව මේගොල්ලෝගේ සර්ටිෆිකේට් කෝසස් තියෙනවා. මම නම් ඔයාලා ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ සර්ටිෆිකේට් කෝස් එකක් කරනවට වඩා ඩිප්ලෝමා කෝස් එකක් කරන්න. මොකද ඒක ගොඩක් ඔයාලට අනාගතයට වැදගත් වෙන්න පුළුවන් guys. හරිද? රයිට්. ඉතින් මේකේ බලන්න කෝසස් තියෙනවා. කියන්නේ මේ සර්ටිෆිකේට් කෝසස් ගත්තොත් එහෙම ඇඩ්වාන්ස් පේස්ට්‍රි කෝසස්, ඊට පස්සේ ගත්තොත් එහෙම බේකින් කෝසස්, කේක් ඩෙකොරේෂන්ස්. ඉතින් මෙන්න මේ වගේ එක එක පාත් වලට කඩලා මේගොල්ලෝගේ සර්ටිෆිකේට් කෝසස් මට මතක විදිහට 4-5ක් විතරම තියෙනවා. ඉතින් ඔයාලට ඩිප්ලෝමා කෝස් එකක් කරන්න කැමති නැතුව ෂෝට් ටර්ම් කෝස් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේගොල්ලෝගේ සර්ටිෆිකේට් කෝස් එකක් ඔයාලට කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලෝගෙන් කස්ටමයිස් කෝස් කියලා යාදියක් තියෙනවා. ඕගොල්ලන්ට මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මේක නෙමෙයි, මෙන්න මේ ඩිප්ලෝමා කෝස් එක. මොකද ඩිප්ලෝමා කෝස් එක කරලා ඔයාලට මේගොල්ලෝගේ තියෙන සර්ටිෆිකේට් එකත් එක්ක ඔයාලට වෙනත් රටක ජොබ් එකකට ඒ කියන්නේ යන්න ගොඩක් ලොකු chance එකක් තියෙනවා ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ. ඉතින් ඔයාලට මේගොල්ලොන්ගේ මේක ඔයාලට කරන්න පුළුවන්. හරි ළමයි. ඉතින් ඔයාලට මුලින්ම කතා කරේ මම ප්‍රීමා බේකින් ස්කූල් එකේ තියෙන ඩිප්ලෝමා සර්ටිෆිකේට් කෝසස් ටික ගැන. මම දැන් ඔයාලත් එක්ක කතා කරනවා බේකින් වලට, ඒ වගේම තමයි හොටෙල් ස්කූල්, නැත්නම් හොටෙල් මැනේජ්මන්ට්, ඊට පස්සේ ගත්තොත් හොස්පිටැලිටි, මෙන්න මේ වගේ දේවල් වලට ඔයාලට වැදගත් වෙන ලංකාවේ ගවර්න්මන්ට් එකෙන් ලබා දෙන ලොකුම ඉන්ස්ටිටියුට් එක තමයි ස්ලිතම් එක කියලා කියන්නේ. ඉතින් ස්ලිතම් එකේ තියෙන කෝසස් මොනවද කියලා අපි දැන් බලමු. යන් ආයෙනම් මොකටද ස්ක්‍රීන් රෙකෝඩ් එකට. හරි. මේක තමයි ස්ලිතම් එක. එහෙම නැත්නම් අපි කියනවා ශ්‍රී ලංකන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට්. හරිද? ඉතින් මේක ඔයගොල්ලන්ට ලංකාවේ ගත්තොත් එහෙම ගොඩක් බ්‍රාන්චස් තියෙනවා. කොළඹ, ඊට පස්සේ රත්නපුර, ඊට පස්සේ ගත්තොත් කොග්ගල, මේ වගේ ලංකාවේ හැමතැනම තියෙනවා. මේක තමයි සාමාන්‍ය හොස්පිටැලිටි වලට එහෙම නැත්නම් ටුවරිසම් වලට ගවර්න්මන්ට් එකෙන් තියෙන ලොකුම ඉන්ස්ටිටියුට් එක සහ ගොඩක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් සහ ගොඩක්ම ලොකු කෝසස් ප්‍රමාණයක් තියෙන ඉන්ස්ටිටියුට් එක. රයිට්. ඉතින් මේකේ ඔයාලා කෝස් එකක් කරගත්තොත් එහෙනම් මේකේ තියෙනවා මම පෙන්නන්නම් බැචලර් ඔෆ් ඩිග්‍රී, ඊට පස්සේ ඩිප්ලෝමා මෙහෙම තියෙනවා. ඉතින් මේ වගේ කෝස් එකක් ඔයාලට ගොඩක්ම අනාගතයට වැදගත් වෙනවා. මේ හොස්පිටැලිටි පැයිඩෙන් ඉස්සරහට යන්න කෙනෙක් කෙනෙක් ඉන්නවා නම්. මෙතන කෝසස් වලට ගියාට පස්සේ මෙතනින් කෝසස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ තියෙන කෝසස් ටික. හරි. මම දැන් පෙන්නන්නම් මොනවද තියෙන කෝසස් කියලා ඉස්සරහට. රයිට්. මෙතනින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ BSc බැචලර් ඔෆ් හොස්පිටැලිටි ඇන්ඩ් රිසෝර්ට් මැනේජ්මන්ට් නේ. ඔව් කෝස් එකක් තියෙනවා. මේක අවුරුදු 4ක කෝස් එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩිප්ලෝමා කෝසස් තියෙනවා. ඊට පස්සේ මැනේජ්මන්ට් ඩිප්ලෝමා කෝසස් තියෙනවා. ඊට පස්සේ පොඩි සර්ටිෆිකේට් කෝසස් වගේත් මේගොල්ලෝගේ ඔයාලට කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ඉස්සරහට යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලා මෙන්න ඔයගොල්ලෝගේ බැචලර් ඔෆ් හොටෙල් ඇන්ඩ් රිසෝර්ට් මැනේජ්මන්ට් හොනර්ස් කියන ඩිග්‍රී එක ඔයාලා අවුරුදු 4ක කම්ප්ලීට් කරන්න. ඒක ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා. හරිද? ඉතින් මේක කම්ප්ලීට් කරනකොට ඔයාලට පළවෙනි අවුරුද්දේ තියෙන ඩිප්ලෝමා, ඊට පස්සේ හයර් ඩිප්ලෝමා මෙහෙම තමයි යන්නේ. ඉතින් ඔයාලට අවුරුදු 4 ඉවරනාට පස්සේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් ඊට පස්සේ ගත්තොත් අපි travel and tourism වලට මේගොල්ලෝගේ courses තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් 5 month වලට, ඊට 6 month වලට event management course එකක් තියෙනවා. ඊට අමතරව තවත් ගොඩක් courses තියෙනවා. ඉතින් මේගොල්ලෝගේ courses ගත්තොත් එහෙම ගොඩක් range එකකින් තියෙනවා. මෙන්න මේගොල්ලෝගේ contact numbers වලට කතා කරලා ඔයාලට වැඩිදුර විස්තර මේගොල්ලෝගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙහෙම වීඩියෝ එකකින් දැම්ම කියලා ඔයගොල්ලෝ ලොකු idea එකක් නැති වෙයි. හැබැයි මේගොල්ලෝගේ මෙන්න contacts වලට යන වෙබ්සයිට් එකේ තියෙනවා contact numbers වලට ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ දිස්ත්‍රික්කයකට අදාළ බ්‍රාන්ච් උදාහරණයක් ඔත් තමයි කොළඹ නම් ඉන්නේ. මේගොල්ලෝගේ කොළඹ වල තියෙන contact number එකට කතා කරලා වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. මොකද පෙලක් බ්‍රාන්චස් වල පෙලක් courses නැති වෙන්න උනත් පුළුවන්. රයිට්. ඉතින් ඕක තමයි දෙවෙනි එක. ඉතින් මම දැන් කතා කළා ප්‍රධාන ඉන්ස්ටිටියුට්ස් දෙකක් ඔයාලට මේ බේකින් සයිට් එකෙන් ඔයාලගේ ස්කිල් එක වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඊළඟට මම කතා කරන ඉන්ස්ටිටියුට්ස් ටිකත් ඔයගොල්ලන්ට මේකෙනුත් ඔයගොල්ලන්ට NVQ සර්ටිෆිකේට්ස් එහෙම නැත්නම් ඔයාලගේ ස්කිල් එක ඔයාලට වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ ඉන්ස්ටිටියුට් එක තමයි වින්ස්ටෝ කියලා කියන්නේ. මම මේක ගැනත් ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙත් ඔයාලට බේකින් එහෙම නැත්නම් ඔයාලට හොස්පිටැලිටි වෙබ්සයිට් එකෙන් කරන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් කෝස් එකක් කරන්න පුළුවන්. අපි යන් එහෙනම් මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක මේක ගැන වැඩිදුර විස්තර බලන්න. යන් ස්ක්‍රීන් රෙකෝඩ් එකට. රයිට්. මේකත් අර මම මුලින් කතා කරපු ඉන්ස්ටිටියුට් වගේම තමයි. ඉතින් මේකෙත් ඔයාලට හොස්පිටල් නැත්නම් හොටෙල් පැත්තෙන් යන කෙනෙක්ට කෝස් එකක් කරගන්න පුළුවන්. මේගොල්ලෝගේ ඩිග්‍රී සයිඩ් එකට යනකම්ම කෝසස් තියෙනවා. රයිට්. මම පෙන්නන්නම් දැන් මොනවද තියෙන්නේ කියලා. මෙතන බලා ගන්න පුළුවන්. Australian qualifications කියලා තියෙනවා, diploma qualifications තියෙනවා, NVQ qualifications තියෙනවා, ඊට පස්සේ shipping qualifications තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව courses මේගොල්ලෝගේ බලා ගන්න පුළුවන්. රයිට්. මම පෙන්නන්නම් කොහොමද මේගොල්ලෝගේ පාත් එක යන්නේ කියලා. රයිට්. ඕගොල්ලෝ මෙතන diploma කියන එක select කරාට පස්සේ ඔයාලට මේගොල්ලෝගේ තියෙන diploma courses ටික බලා ගන්න පුළුවන්. හරි.
මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ මේගොල්ලොන්ගේ ඩිප්ලෝමා ක්වොලිෆිකේෂන්ස් එහෙම නැත්නම් ඩිප්ලෝමා කෝසස් ටික මොනවද කියලා බලා ගන්න පුළුවන්. මම දැන් පොඩ්ඩක් පෙන්නන්නම් මේගොල්ලෝගේ අර මැප් chart එකක් වගේ තියෙනවා කොහොමද මේක යන්නේ කියලා. මෙන්න මෙතන වාට පේනද step 1, step 2, step 3 සහ step 4 කියලා තියෙනවා. මේගොල්ලෝ step 1 කියන එක තියෙන්නේ diploma in hotel and hospitality management. හරිද? ඕක අවුරුද්දක එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කම්ප්ලීට් කරන්න පුළුවන්. right මේක මේ after A levels කරන්න තියෙන වැඩක්. හරිද? ඉතින් ඊළඟට step 2 කියන එක යනවා. මෙතන මේ වෙනනේ higher education in foreign country or work. right ඊළඟ එක තමයි step 2 කියන එක. step 2 කියන එක කියන්නේ executive diploma in event tourism and hospitality management. හරිද? ඔකත් අවුරුද්ද එකක් තියෙන්නේ. ඊළඟට යනවා step 3 කියන එකට post graduate diploma එකට. ඊට පස්සේ step 4 කියන එක post graduate diploma එකෙන් පස්සේ master එකට. ඉතින් ওই විදිහට තමයි මේගොල්ලෝගේ මේ පාත් එක තියෙන්නේ. මේකත් එක්ක ඔයාලා work experience හදාගත්තට පස්සේ ඔයාලට ඇත්තටම ලොකු අර මේ field එකෙන් ගේමක් ගහන්න පුළුවන් course එකක්. ඉතින් මෙතන ගත්තොත් එහෙම course එකට අදාළ requirements ඊට පස්සේ informations ටික මේ website එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ගොඩක් පැහැදිලි කරන්නේ නැහැ. ඒ ටික ඔයාලා website එකට ගිහිල්ලා බලලා idea එකක් ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට අද කතා කරා courses තුනක්. එහෙම නැත්නම් institutes තුනක courses ටිකක් කතා කරා. මම අද කතා කරන අන්තිම institute එක තමයි Aquinas College එකේ තියෙන මේක ඇවිල්ලා short term course එකක් pastry and bakery. ඉතින් මේකත් ඔයාලට කරන්න පුළුවන්. මම මේකේ screen record එකකින් ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද course එක යන්නේ කියලා. ඉතින් මම institute පහක් ගෙනනකොට අද institute 4යි courses 4යි ගෙනාවේ. මේක ඉතින් start කරන්න මගේ videos ටිකට. මොකද ගොඩක් ලොකු කාලයක break එකකින් කිසිම setup එකක් නැතුව. ඉතින් Aquinas College එකේ තියෙන baking course එක මොකක්ද කියලා බලමු. කොහොමද කරන්නේ කියලා බලලා අපි වීඩියෝ එක end කරමු. එහෙනම් යම් final video එකේ final clip එකට ඒ තමයි Aquinas එකේ තියෙන baking course එක. හරි guys ඉතින් මේ අන්තිම එක Aquinas College එකේ තියෙන course එකක් තියෙනවා baking වලට එහෙම නැත්නම් pastry bakery කියලා. මම මේක කියන ඉස්සෙල්ලා කියන්නම් මම ගොඩක්ම රෙකමන්ඩ් කරනවා 1 සහ 2 කියන එක. මම මේවා හොඳ නැහැ කියනව නෙමෙයි මේවත් කරන්න. හැබැයි ඉතින් මේක අර්ධයක් ගොඩක් හොඳයි. මේක නැත්තම් හොඳ නැහැ කියලා එකක් නෙමෙයි. හොඳයි මේවත් කරන්න. හරිද? right ඉතින් මේකේ course එක ඇවිල්ලා pastry and bakery course එකක්. right ඉතින් මෙතන වලට බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ program duration එක කොච්චරක් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මාස 4ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලොන්ගෙත් මම details දාලා තියන්නම්. ඔයගොල්ලෝ contact numbers වලට කතා කරන්න. හරි guys ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ idea එකක් එන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන් baking courses ගැන මම මුලින්ම කතා කරා baking courses වල තියෙන වැදගත්කම. ඒ වගේම මම institutes ටිකක් කතා කරා course fees ඊට පස්සේ duration ඔවත් එක්ක. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට නම් හොඳ idea එකක් එන්නේ නැතිලා. අනිවාර්යෙන් එහෙම idea එකක් ගත්තා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ යාළුවන්ට බලන්නත් මේක share කරන්න එපා. මේ වීඩියෝ එකේ තියෙන හොඳම part එක තමයි share කරන part එක. මොකද අපි ආයි මේ channel එක වැහැලා තියෙන අතරම YouTube channel එක වැහැලා තියෙන channel එක step by step අපි කොහොම හරි උඩට ගන්න ඕනි. ඉතින් ඒකට ඔයගොල්ලෝගේ support එක ඕනි. subscribers ලා 2 ලක්ෂ ගණක් ඉන්න channel එකක් නේ. අවුරුදු 7ක් විතර මම මේක කරා. නතර වෙන්න දෙන්න බෑ. ඉතින් monetizations නැති වුණා ගොඩක් දේවල් වුණා. අපි ඒ වගේ වෙන වීඩියෝ එකකින් කතා කරමු Q&A එකක් වගේ දාලා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඒත් ඔයගොල්ලන්ට සුබ දවසක්. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.